පුතා අවුරුදු ගානකින් හම්බෙච්ච මේ අවස්ථාවේදී පුළුවන්කමක් තියෙනවා නම් ගිහින් දළදා වහන්සේ වන්දනා කරන්න. ඒ දළදා වහන්සේ ඇස් දෙකෙන් දකින මොහොත හිතා ගන්න බැරි පින්වන්ත මොහොතක්. හැබැයි රත්තරන් ඔයා ගෙදරින් අරගෙන යන හරි මගින් එකතු කරගන්න හරි කුණු ටික නම් නුවරට එකතු කරන්න එපා. ඒක ගෙදර අරගෙන එන්න. එහෙම නැත්තම් හරි තැනකට හරි දාන්න. මොකද ඔයා හිතන්න එක්කෙනෙක් එක ටොපි කොලේ ගානේ දැම්මත් ටොපි කොලම ලක්ෂ ගාණක් ඔය ලස්සන නුවරට එකතු වෙනවනේ. ඔය ටික සුද්ධ කරන්න මිනිස්සු පැය 24ම මාර දුකක් විඳිනවා. ඒක මම මගේ ඇස් දෙකින්ම දැකලා තියෙනවා. ඒ හින්දායි මේ කියන්නේ. ඔයා දකිනවා නම් කොල කෑල්ලක් හරි ඒක හරි තැනකට දාන්න නුවරදී ඒ තරම් නිහතමානී වෙන්න. ඒ හින්දා පින් රැස් කරන්න යන නුවරට පව් එකතු කරගෙන ඉන්න එපා. ඔයා අරගෙන යන ඔයා මගින් එකතු කරගන්න ඔයා දකින කුණු තියෙනවා නම් ඒ ටික හරි තැනකට දාන්න. පුතා අවුරුදු ගානකින් හම්බෙච්ච මේ අවස්ථාවේදී පුළුවන්කමක් තියෙනවා නම් ගිහින් දළදා වහන්සේ වන්දනා කරන්න. ඒ දළදා වහන්සේ ඇස් දෙකෙන් දකින මොහොත හිතා ගන්න බැරි පින්වන්ත මොහොතක්.